ජේසුනි ඇයි මේ තරම් මට ආදරේ වටිනවාද මම ඒ තරම් ජේසුනි ඇයි මේ තරම් මට ආදරේ වටිනවාද මම ඒ තරම්. ක්‍රිස්තුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද ජූනි මාසේ 30 වෙනිදා අඟහරුවාද දවසයි. අද දින සුදු සභා මාතාව රෝම සභාවේ ප්‍රථම ප්‍රාණ පරිත්‍යාගී ශුද්ධවන්තයන්ගේ අනුස්මරණ මංගල්‍යය සමරනු ලබනවා. අද සුදු සුවිශේෂී අපි දකින්නේ ජේසුස් වහන්සේ සමග ඔරුවක ගමන් කරන ගෝලයන්ගේ ජීවිතයට හදිසියේම පැමිණි දරුණු කුණාටුවයි. කුණාටුව හමනකොට ගෝලයෝ කලබල වෙනවා. ඔවුන් දන්න හැම ශිල්පයක්ම සියලුම අත්දැකීම් ඔවුන් භාවිතා කරනවා. නමුත් කුණාටුව ජය ගැනීමට ඔවුන්ට නොහැකි වෙනවා. ඇයි? මන්ද ඔවුන්ට එක වැදගත් සත්‍යයක් ඒ මොහොතේ අමතක වෙනවා. ජේසුස් වහන්සේ ඔවුන් සමග ඔරුවේ සිටින බව. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපේ ජීවිතවලත් එහෙම නොවේද? අපි කොතරම් ධාර්මික ජීවිතයක් ගත කළත්, කොතරම් යහපත් ක්‍රියා කළත්, දිව්‍ය පූජාවට සහභාගී වුණත්, සක්‍රමේන්තු ලබා ගත්තත්, යාඥාවේ ජීවත් වුණත්, විශ්වාසය අපේ ජීවිතේ අඩිතාලම කරගත්තත් කුණාටු වෙනවා, අභියෝග එනවා, දුක් පැමිණෙනවා, ලෙඩ රෝග කරදර කම්කටොළු අප වෙත පැමිණෙනවා. අද සුවිශේෂී අපට උගන්වන ලොකුම පාඩම වෙන්නේ එයයි. ජේසුස් වහන්සේ සිටි ඔරුවටත් කුණාටු ආවා. එහෙම නම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, ජේසුස් වහන්සේ සමග ගමන් කරන අපේ ජීවිතයට කුණාටු නොවන බව කිසිදාක උන්වහන්සේ පොරොන්දුනේ නැහැ. උන්වහන්සේ පොරොන්දුනේ කුණාටු නැතු ජීවිතයක් නොවෙයි. කුණාටු මැද අප සමග සිටින බවයි. සමහර විට මේ කුණාටු ඉඩ දෙන්නේ අපේ විශ්වාසයේ ගැඹුර හෙළිදරව් වීමටයි. අපේ විශ්වාසයට අවදි වීමටයි. ජේසුස් වහන්සේ කෙරෙහි අපේ සම්පූර්ණ බාරවීම නැවත නැවත අලුත් කිරීමටයි. ඒ නිසා ප්‍රේමවන්තේනි, අද දින අපි අපෙන්ම අහමු, මගේ විශ්වාසය කොපමණද? කුණාටු එනකොට මම බයටපත් වෙනවද? නැත්නම් ජේසුස් වහන්සේ සමග සිටින බව විශ්වාස කරමින් සංසුන් වෙනවද? අපි උත්සාහ කරමු අපේ විශ්වාසය වර්ධනය කරගන්න. අපේ බියටපත් වෙච්ච හැම මොහොතකදීම ජේසුස් වහන්සේට බාර වෙන්න. අප අනුස්මරණය කරන අද රෝමයේ ප්‍රථම ප්‍රාණ පරිත්‍යාගී ශුද්ධවන්තයන් මෙන් අපේ ජීවිතත් ශුද්ධවන්තකමට කැප කළ ජීවිත බවට පත් කරගන්නට අවශ්‍ය පියවර තබු. මේ සඳහා අවිශ්වාසයට වඩා විශ්වාසය තුළ ජීවත් වෙමු. ජේසුස් වහන්සේ සමග ගමන් කරන ජීවිතයක් අදින් අපි ආරම්භ කරමු. ආමෙන්. ජෙසු පිහිටයි.